ඔබ අපි හැමෝම දන්නවා අපි දැන් මුහුණ දෙමින් පවතින්නේ ව්‍යසනකාරී තත්වයකට. මේ ලෝකයම විවිධ කරදර බාධක සම්කට්ටු වලටපත් වෙලා ලෝක මිනිස්සු හැමෝම නිරන්තරයෙන් දුක් විඳින්න කරදර වලටපත් වෙන්න තමන්ගේ ජීවිතය පිළිබඳව තිබිච්ච විශ්වාසය නැති තත්ත්වයට පරිවර්තනය වෙන්න සිද්ධ වෙලා. අපි දන්නේ නැහැ අපි කාටවත් තව ස්වල්ප මොහොතක්වත් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙද. අපිට පුළුවන් වේද අපේ ගෙදර දොරේ ජීවිත ආරක්ෂා කරගන්න. කන්න බොන්න ටික සූදානම් කරගන්න. මේ කිසිවක් පිළිබඳව විශ්වාසයක් තබන්න බැරි තත්වයට අපේ ජීවිත ව්‍යාකූල වෙලා. ඒ තත්වයෙන් මිදෙන්න, ඒ තත්වයෙන් ආරක්ෂාව ළඟා කරගන්න අපිට කියන්න කරන්න කෙනෙක් නැති තත්වයටපත් වෙලා. ඉතින් ඒ නිසා අපට ඇත්තේ එකම දෙයයි තෙරුවන්ට ධර්ම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ආශිර්වාදය ධර්මයේ ආශිර්වාදය තුලින් අපේ ජීවිතය අනාගතයේ ඉස්සරහට ගෙන යන්න අපි හිතන පතන එක පමණයි. ඒ ගමනට ශක්තියක් වෙන්න, ගමනක් වෙන්න, හයියක් වෙන්න විතරයි අපිට දැන් අවස්ථාව උදා වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි අතීතයේ මෙවැනි ව්‍යසන සහිත යුගයන් වල බුදුරජාණන් වහන්සේ දා විශාලා මහනුවර තුන්වේ ඇති වෙච්ච වෙලාවේ අනුදැන වදාලේ ගයක් ගානේ, ගමක් දොරක් ගානේ, පාරක් තොටක් ගානේ බුද්ධ භාෂිත ධර්මය සජ්ජායනය කරන්නට හුරු පුරුදු කරන්න කියලා. ඒ වගේම තමයි අපේ අතීතයේ දලදා හාමුදුරුවෝ, ශ්‍රී මහ බෝධි හාමුදුරුවෝ, මහියංගනේ, නාගදීපේ, කැලණිය, කතරගම කියන මේ සප්ත අඩවිය මේ ශ්‍රීපාදයේ ඇතුළු මේ සප්ත අඩවිය ආශ්‍රිත කරගෙන අතීත පිළිවෙත් පුද පූජාවන් පැවැත්වුවා. ඒ පුද පූජාවන් පවත්වලා ඔවුන්ගේ ප්‍රාර්ථනා වුණේ මේ රට ධර්මයේ නාලෝකමත් කරන මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගෙන් මේ පුණ්‍යවන්ත භූමිය පිරීලා ඉතිරලා ගියා නම් උන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් ආපහු නැවත මේ රටවැසියන්ට සතුටින් සාමෙන් ජීවත් වෙන පරිසරය පහළ ඇති වෙනවා කියලා. එනිසා අපේ සිතේ හැම වෙලාවෙම මහා සිතුවිල්ලක් තියාගන්න ඕනේ. තමයි නමින් මියගිය ඥාතීන්ට උතුම් මිනිසත්කම ලැබිලා අපිත් එක්ක මේ ගමනට එකතු වෙලා මේ භවයේම නිවන් දකින්නට වාසනාව උදා කරගන්න තරම් අපට ඒ ගමනට ශක්තියක් වෙන්නේ කියලා. කොහොමද අපි මේ කටයුත්ත කරන්නේ? අපේම ගේ දොර ඉඩකඩම් වතු පිටි වල ඉඳන් අපිට මේ කටයුත්ත සිදු කරන්න පුළුවන්. අපට අපේ ජීවිතයක් තියෙනවා. මේ මිනිස්සත්කම කියන මේ ලැබිලා තියෙන දේ. මේ ශරීරය පාරමිතාවක්, උපපාරමිතාවක්, පරමත්ත පාරමිතාවක් ලෙස මේ ජීවිතේම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කරන්න පුළුවන්. සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ අපේ gedara dorat සම්බුද්ධ ශාසනයේ කොටසක්. අපේ දූපතුන් කියන්නේ සම්බුද්ධ ශාසනයේ කොටසක්. අපේ අම්මා තාත්තා ඇතුළු මේ සඳෑවැසි ජීවත් වෙන සම්බුද්ධ ශාසනයේ කොටසක්. තමන් එක ජීවිතයේ ගෙවන මේ ස්වාමි බිරින්දාවරුන්, දූපතුන්, දරුවන්, නෑදෑයන්, යාළුවන්, මිත්‍රයන් මේ හැමෝම සම්බුද්ධ ශාසනයේ කොටස්. කොහොමද අපි ඒක හඳුනගන්නේ? නමින් අපේ සඳෑවැසි ජීවත් වෙලා ඉන්න අය මේ භවයේම නිවන් දකින්නට තරම් ගමනට යනවා නම් ඒ ගමනට අපි ශක්තියක් වෙනවා නම් අපි සම්බුද්ධ ශාසනයට සිද්ධ කරන අපුපස්ථානයක්. අම්මා තාත්තට දන් පැන් දෙන්න පුළුවන් අපට ආහාර පානයක් ලෙස විදිහට නෙමෙයි දානයක් ලෙස ආයු වර්ණ සැප බල ප්‍රඥා ළඟා කරන ඒ උතුම් දානයක් ලෙස. ඒ නිසා තමයි අපි අපේ ගෙදර හදන කෑම වේල අපි නොඉඳුල්ව දානයක් ලෙස හදන්නේ. දානයක් ලෙස හදලා ඉස්සලම බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඊට පස්සේ දානයක් ලෙස තමයි අපි ගෙදර ඉන්න අයට කන්න බොන්න දෙන්නේ. ඒ වගේම ආර්ය මහා සංඝරත්නයට දන් පැන් දෙන්නේ. අපේ ගෙදර ඉන්න තිරසංගත සතාට පවා අපි කැම ටිකක් දෙන්නේ ඔහුගේ තිරසංගත භවයෙන් මිදිලා උතුම් මිනිසත්කමක් ළඟා කරගන්න කියලා. දූපතුන් ආදීයට අපි ආහාර පාන දෙන්නේ අනාගතයේ මෙර ධර්මයේ නාලෝකමත් කරන මේ පාරමිතා පුරන බෝසත් පරම්පරාවක පරිවර්තනය වෙන්න කියලා. මෙන්න මේ අසිරිමත් වූ ආශිර්වාදයේ අසිරිමත් වූ ප්‍රාර්ථනාව තමයි අපේ හැමෝගෙම ජීවිත ආලෝකමත් කරන මාවත. ඒ විදිහට අපි සිතුවිලි තියාගෙන හිටියම අපිට පුළුවන් අපේ ගෙදර වත්තේ පිටි වැවෙන ගහකොළ ගැන අපි හිතද්දී අපිට මේ දන් පැන් දෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සක්විති රජදරුවන්ට පාරමිතා පුරන බෝසතාණන් වහන්සේලාට ජීවත් වෙන තැනක් ලෙස තමයි අපේ ගෙදර වත්ත පිටිය සකස් කරන්න ඕනේ. කේදර ඉදි කරන්න ඕනේ. ඒ වගේම මේ ගෙදර වත්ත පිටියේ වැවෙන දේවල් ඒ ආයු වර්ණ සැප බල ප්‍රඥා ළඟා කරන එක මහා බුද්ධ භෝගයකින් පිරිච්ච අසිරිමත් තැනක් බවට අපේ ගෙදර දොර පරිවර්තනය කරනවා. මේ සිතුවිලි අපේ හිතේ තියාගෙන අපි නිරන්තරයෙන් කටයුතු කරද්දී අපට ධර්මයේ නිතර වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනවා. ජීවිතය ආලෝකමත් කරන්න මඟ උදා වෙනවා. මෙන්න මේ ගමනට ශක්තියක් වෙන එක තමයි ඔබට අපට පැවරලා තිබුණේ. අතීතයේ ඉපැරණි දෙතිස්ඵල අෂ්ටඵල පූජාව කියලා කියන්නේ
මේ දලදා හාමුදුරුවෝ ආශ්‍රිත මේ පවත්ව පූජාව කියන්නේ මෙන්න මේ විදිහට තමන්ගේ ගෙදර දොර තමන්ගේ දෑතින් සකස් කරගත්ත ගස් කොළන් වල වැවිච්ච දේ තමන්ගේ දෑතින්ම නොයදුළු සකසා පූජාවක් පවත්වන. අන්න ඒ පූජාව තමයි අපි දෙතිස් බල අෂ්ටඵල පූජාවන් ලෙස අතීතේ පැවැත්වුවේ. එවන් පූජාවන් පවත්වන්නට දැන් කාලය උදා වෙලා. ඒ නිසා අපි පළමුවෙන් එකතු කරගන්නේ 80 මහා ශ්‍රාවක පරපුර. 80 මහා ශ්‍රාවක පරපුර කියලා කියන්නේ මේ 80 මහා මෛත්‍රී බුද්ධ ශාසනයේ පහළ වෙන්න ඉන්න හැම දිනාටම උත්පත්ති ලබන්න සුදුසු પરම්පරාව. ඒ પરම්පරාවේ තමයි උන්වහන්සේලා උත්පත්ති ලබන්නේ. බුදු රජාණන් වහන්සේ, පසේ බුදු රජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, මේ ශක්තිත රජදරුවන් මේ හැම දෙනාම උත්පත්ති ලබන්නේ වන්තන. ඒවා එවැනි පරපුරක් බවට තමන්ගේ પરම්පරාවේ අය, තමන්ගේ ගමේ අය, තමන් ඇසුරු කරන කල්යාණ මිත්‍රයන්ගේ අය මේ අයගෙන් අපි පිරිසක් එකතු කරන එවැනි પરම්පරා 84ක් මේ ගමනට අපි හුරු පුරුදු කරනවා. එවන් අය පුරුදු පුහුණු කරලා ඒ අයවත් ධර්ම මාවත යොමු කරන ඒ තුලින් ලැබෙන්නේ ආශිර්වාදයක්. ඒ අය නිරන්තරයෙන් තමන්ගේ ගෙදර පහනක් දැල්වයි, තමන්ගේ ගෙදර මල් ටිකක් පූජි කරයි, තමන්ගේ ගෙදර පෑන් ටිකක් පූජි කරයි, තෙරුවන් වන්දනා කරයිද, ධර්මයේ සත්‍යයන්ය කරයිද, ඒ වතාවතක් තුළ නිරත වේදී හැම වෙලාවකම ආශිර්වාදي තමන්ගේ ජීවිතේට ලැබෙනවා. අනේ ඒ ගමනට තමයි අපිට නිරන්තරයෙන් එකතු වෙන්නට වෙලාව හෝරාව තිබෙන්නේ. මේ උතුම් අරමුණ අපි හැම දෙනාගේම හදවතේ තියාගෙන මේ රැස් කරගන්නේ දුර තවදුරටත් මේ ජීවිතේ මේ මට්ටමින් පවත්වාගෙන යනවා කියන අදිෂ්ඨානයේ අපේ ජීවිත ආලෝකමත් කරන්නට මේ උතුම් කුසලයේ හේතු වාසනා වෙන්න කියලා අපි විශේෂයෙන් ප්‍රාර්ථනා